34 වෙනි MCQ එකේ අපිට තියෙනවා උෂ්ණත්වය සෙල්සියස් 30 පවතින කාමරයක එල්ලා ඇති උණුසුම් වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් 60 සිට සෙල්සියස් 50 දක්වා සිසිල් වීමට මිනිත්තු 5ක් කාලයක් ගන්නවලු. එම තත්ත්වය යටතේම වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් 44 ඉඳලා සෙල්සියස් 36 වෙනකල් තවදුරටත් සිසිල් වීමට ගතවන කාලය කොච්චරද කියලා මගෙන් අහන්නේ. හරි. බලමු මේවා ගන්න කොහොමද දන්නේ තාපේ පාඩමේ අහු ගන්නක් නේද? අපි ඉස්සෙල්ලා පොඩි රූප සටහනක් ගාගමු මේ කියන එකට. කාමරයේ උෂ්ණත්වය නම් සෙල්සියස් 30යි. හරි. මුල්ම කොටසේ අපි ගත්තොත් එහෙම හරි මුල්ම කොටසේ අපි ගත්තොත් මෙයාගේ තාපය හානි වෙන්න හැටේ ඉඳලා අර සෙල්සියස් 60 ඉඳලා අපිට කියන්නේ 50 වෙන්න නේද? 50 වෙන්න මිනිත්තු 5යි. මිනිත්තු 5ක කාලයක් ගත වෙලා තියෙනවා. හරි. ඊළඟ අවස්ථාව තව අවස්ථාවක් තියෙනවා. ඊළඟට බලනකොට තාපය හානි වෙනකොට දැන් 44යි සෙල්සියස් වලින් ඉඳලා සෙල්සියස් 44 ඉඳලා සෙල්සියස් 36 වෙනකම් හරිද? බහින්ද කොච්චර කාලයක් ගන්නවද කියලා මගෙන් අහන්න. හරි කොච්චර කාලයක් ගන්නවද කියලා. මේ අවස්ථාවල අපේ කාමරයේ උෂ්ණත්වය තිබිලා තියෙන්නේ සෙල්සියස් 30. හරිද? කාමර උෂ්ණත්වය සෙල්සියස් 30 තිබිලා තියෙන්නේ. හරි. දැන් අපිට තියෙනවා මෙන්න මෙහෙම මේ කාමරය එල්ලලා තියෙන වස්තුවකින් තාපය හරින එකට නියමයක් තියෙනවා නේද? නිව්ටන්ගේ සිසිලන නියමය. හරි. එතකොට ඔන්න ඔය නියම පාවිච්චි කළා තමයි මට දැන් මේක විසඳ ගන්න වෙන්නේ. නිව්ටන්ගේ සිසිලන නියම පාවිච්චි කරගන්න වෙනවා. හරි. මොකක්ද තියෙන නියමය? සමීකරණය මෙහෙමයි තියෙන්නේ. dq යට dt සමානයි k a θ ඍණ θ r ඔහොම සමීකරණයක් තියෙනවා. හරි. k θ ඍණ θ r මේකේ මේ k කියන්නේ මේ නියතයක් නේද? ඒක මේකේ පෘෂ්ඨයේ ස්වභාවය මත රඳා පවතිනවා. මේ k කියන්නේ සිසිලන නියතය කියලා කියනවා. හරි. එතකොට k කියන එක නා සිසිලන නියතය. එතන දැන් මට තියෙන සමීකරණයක් මෙන්න මෙහෙම dq වල dt සමානයි ka θ ඍණ θ r කියන තමයි සමීකරණය තියෙන්නේ. හරි. එතකොට මෙහෙම සමීකරණෙ තිබ්බහම දැන් මෙයාගෙන් විතරක් මේ වැඩේ විසඳ ගන්න බෑ. හේතුව මේ k අපිට ගානේ දීලා නැහැ. හරිද? අවස්ථා දෙකක් නම් මට දීලා තියෙනවා. හැබැයි මොකද වෙන්නේ? මට දීලා නැති දත්ත ටිකක් මේකේ තාම තියෙනවා. හරි. එතකොට තව සූත්‍රයක් මට ඕනි වෙනවා මේක හදාගන්න යනවා. ඒ තමයි q සමානයි mc θ කියලා සමීකරණයක් තියෙනවානේ. තාපමිතියෙන් එන එකක් නේද? ඒකට ඕකත් අපි කාලයේ විශේෂයෙන් අවකලනය කරමු. හරිද? මෙන්න මෙහෙම එකක් එනවා. mc d θ යට dt කියලා මට එනවා. හරි. කොහොම සම්බන්ධයක් එනවා. දැන් එතකොට මෙන්න මේ dq වල dt එකයි dq වලට dt මේ දෙන්නම එක්කෙනෙක්. හරි. එතකොට මේ දෙන්න මෙයා එක මෙයා දෙක කියලා ගත්තොත් එහෙනම් ඔය දෙන්න සමානයි. හරි. ඔය දෙන්න සමානයි. සමාන වුණාම මම කරන්නේ එක සමානයි දෙක කියලා දානවා. එක සමානයි දෙක කියලා දාලා k a θ ඍණ θ r සමානයි. හරි. මේක ලියුවා මුලින්. mc d θ යට dt. මොකද මට මෙතන උෂ්ණත්වය පහළ වැටෙනවා කාලෙකුත් දීලා තියෙනවා. එහෙනම් මට ලේසි හොයාගන්න උෂ්ණත්වය පහළ වැටීමේ ශීඝ්‍රතාවය. එහෙනම් මේ dt යට dt කියන්නේ අන්න ඒක. හරි. එහෙනම් මෙන්න මේක මෙතනට අරන් එන්න. එතකොට මට ලියන්න පුළුවන් මෙහෙම ආයුක්ත කරලා. මෙන්න මෙයා උක්ත කරගන්නවා. d θ යට dt කෙනෙක් නම් උක්ත කරගෙන ලියනවා ka යට mc. හරිද? මෙයා උක්ත කළා k යට mc කියලා ලියලා θ ඍණ θ r කියලා ලියනවා. හරි. එතකොට d θ යට dt සමානයි මේ ඔක්කොටම දානවා. ඒ නියතයක් නෙති. සිම්පල් k කියන්නේ නියතයක්. ඒ කියන හරස්තර වර්ගඵලයේ අවස්ථා දෙකේදීම නියතයක්. ස්කන්ධ නියතයක්. හරි. එතකොට මේ තියෙන්නේ විශිෂ්ටතා පදාර්ථතාවයෙන් ඒකත් නියතයි. එතකොට k කියලා නියතයක් දාගෙන θ ඍණ θ r කියලා ගන්නවා. දැන් අවස්ථා දෙකක් ගැන තමයි සංසන්දනය කරන්නේ. එහෙම වුණාම මොකද වෙන්නේ? මෙයත් නියතයක්නේ. එහෙනම් මට පුළුවන් මේ සම්බන්ධතාවය ලියන්න. මෙන්න මෙයා වෙනස් වෙන්නේ හරි මෙයා වෙනස් වෙන්නේ මෙන්න මේක මත කියලා මෙහෙම ලියන්න පුළුවන්. අනුලෝම සමානුපාතිකත්වයක් මට ලියන්න පුළුවන්. ඒ කියන්නේ උෂ්ණයේ තියෙන උෂ්ණත්වයේ පහළ වැටීමේ ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? මෙයා උෂ්ණත්වය අඩු කරනවා. කාමර උෂ්ණත්වයේ ඔය අන්තරේ උෂ්ණත්ව අන්තරයට අනුලෝම සමානුපාතිකය කියලා තමයි දැන් මට ඇවිත් තියෙනවා. මෙහෙම සමානුපාතික තුන සමීකරණ දෙකක් මොකද කරන්නේ? සමීකරණයක් කොහොමද විසඳන්නේ? ඔයාලට සිද්ධ වෙනවා සමීකරණ දෙකක් අරගෙන එදින බෙදන්න සිද්ධ වෙනවා. හරි බලමු කොහොමද සමීකරණ දෙක ගන්න කියලා.
දැන් මේකෙදි මෙයාව නම් හොයාගන්න දැන් හිතා ගන්න පුළුවන් වෙනස අරන් අපි කාලයෙන් බෙදුවනම් වඩනවා ශීඝ්‍රතාවය. මෙන්න මේ ටීටා කියන කෙනා දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ මෙතන 60 මෙතන 50. ඔය දෙන්නේ කවුද දාන්නේ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. 60ද දාන්නේ 50ක් දාන්නේ. ඒ ප්‍රශ්න උත්තරේ තමයි ටීටා කියන්නේ මධ්‍යන උෂ්ණත්වය. හරිද? මධ්‍යන උෂ්ණත්වය තමයි ටීටා කියන්නේ. ඒ කියන්නේ මැද අගය තමයි මට දාන්න වෙන්නේ. කියන්නේ 60යි 50යි මධ්‍යන්නේ මට දාන්න වෙනවා. මධ්‍යන උෂ්ණත්වය තමයි ටීටා කියලා කියන්නේ. හරි. අපි ඔක සුළු කරගමු. මේකනේ සූත්‍රය. මෙයාට තමයි දැන් ආදේශ කරන්නේ. පළවෙනි අවස්ථාවේ ලියනවා උෂ්ණත්වය පහළ වැටීමේ ශීඝ්‍රතාවයට මට ලිව්වොත් එimhe දැන් පළවෙනි අවස්ථාව ලියන්න බෑ නේද? පළවෙනි අවස්ථාව ලිව්වොත් 60 ඍණ 50. 60 ඍණ 50. ඔන්න වෙනස කාලෙන් බෙදනකොට 5 වැඩි කරනවා 60. මෙහෙම කළොත් එහෙම ඔයාලට තප්පර විදිහට එන්නේ නේද? හරි. මට මිනිත්තු වලින් අපේ උත්තර අහලක් තියෙන්නේ. මිනිත්තු වලින් තමයි අහලක් තියෙන්නේ. එතකොට ඔයාලට මෙහෙම දාගන්න එක ලේසියි. ඒතර කෙලින් මිනිත්තු වලින් දැම්මොත් එහෙම ඔයාලට මිනිත්තු වලින්ම උත්තරේ එනවා. හරි. අලෝක සමානුපාතිකයි. මධ්‍යම උෂ්ණත්වයනේ 60 50 බෙදීම 2. ඒතර කි 210 බෙදීම 2 වටේනවා 55යි කියලා එනවා. හරි. 55 ඍණ කාම උෂ්ණත්වය 30යි. ඔන්න එක ඊළඟ අවස්ථාව. ඊළඟ අවස්ථාව ගත්තොත් එහෙනම් 44 ඉඳලා 36ට යන්නේ. 44 ඉඳලා 36ට දන්නේ නැහැ කොච්චර කාලයක් ගියාද කියලා. එතකොට දැන් 44 36 44 ධන 36 බෙදීම 2 නේද? එතකොට වටනවා 80 බෙදීම 2යි. ඒ කියන්නේ 40යි කියලා තමයි එන්නේ. හරිද? 40යි කියලා එහෙනම් අතන දාගන්න 40. 40 ඉඳලා 30. ඔන්න ඔයාට ආව දෙවෙනි සමය. දැන් එක බෙදාන්න දෙකෙන් එහෙනම් ඔන්න 60න් 50ක් අඩු කරපුවම 10යි. හරිද? 10 දෙකෙන් බෙදුවොත් අතරින් විදිහ අපිට හිතලා උත්තර ගන්න පුළුවන් නේද? 60 අඩු කරනවා 50 10යි 10 5න් බෙදනවා. එතකොට 2යි. ඔන්න නම් 2. බෙදනවා 44 අඩු කිරීම 36යි. 44න් 36ක් අඩු කරොත් එහෙම 8යි. යට තව බෙදීමක් තියෙනවා. දැන් බෙදනකොට සමාන ලකුණක් එනවා. සමානුපාතිකත්වය නැති වෙලා යනවා. මෙතනින් වඩනවා 25යි. හරිද? මෙතනින් වඩනවා 10යි. හරි. එහෙනම් දැන් මොකද කරන්නේ? මේක හරස් තුන දාන්න පුළුවන්. නැත්නම් ප්‍රධාන බෙදීම. ඒකට යට බෙදීමක් තියෙනවා. එහෙනම් යට ඉන්න කට්ටිය උඩට එනවා නේද? එහෙනම් 2යි t 8 සමානයි. හරි. මේ පල්ලේ ඉන්න කට්ටිය උඩට යනවා. 2යි t බෙදීමට සමානයි 25ට 10යි. එහෙනම් ඔයාලට බෙදුවොත් එහෙම මේක දෙකෙන් බෙදුවොත් 4යි. ආයෙ දෙකෙන් බෙදුනවා 2යි 5යි. 5යි ආයෙ මේක බෙදනවා 5යි. එහෙනම් t සමානයි 10යි. මොනවද මේ ආවේ? මිනිත්තු වලින් තමයි උත්තරය ආවේ. එහෙනම් කාලය මිනිත්තු 10යි. හරිද? 44 ඉඳලා 36ට යන්න මිනිත්තු 10ක කාලයක් ගත වෙනවා. එහෙම උත්තරයක් අපිට තියෙන්නේ එකේ. හරිද? එහෙනම් ආන්සර් එක වෙන්නේ. හරිද? ආන්සර් එක වෙන්නේ 1. හරි. එතකොට අපි මෙන්න මේ යන පියවර ටික ඉතින් අපිට අල්ලගන්න වෙනවා කොහොමද මේක කරන්නේ? මෙතන නිව්ටන්ගේ සිසිල නියමයට අදාළ සමීකරණ මේ තියෙන්නේ. හරි? dq වල dt සමානයි k වතාවට θ ඍණ θr කියන සමීකරණ. හරි? ඒක දාලා ඊට පස්සේ මොකද කළේ? එයා විතරක් මත දත්ත මත මේක විසඳ ගන්න. හරි? ඒක නිසා අපි කරන්නේ මොකද්ද? අර තාප්මිතිය කියන සමීකරණෙකුත් හදලා අරගන්නවා. ඊට පස්සේ ඒ දෙන්න සමාන කිරීමක් තමයි අපි කරන්නේ. මේ දෙන්නට 3 4 කියලා දාගමු. නේද? පරික්ක දෙන්න දාගත්තා නම් 3 4. ආයතවල 3 බෙදීම 4. හරි රයිට්. ඊට පස්සේ මොකද කරන්නේ? එදෙන සමාන කළ අලුත් සමීකරණයක් ගොඩනගාගෙන මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් හදා ගන්නවා. මෙහෙම සම්බන්ධතාවයක් හදාගෙන අපිට සගයන් ටික ආදේශ කරන එක ලේසි වැඩක්. ඒක කරලා තමයි ඔය මිනිත්තු 10 කියන උත්තරේ ගත්තේ. රයිට්.